මම අද වෙලා ඉන්නේ මහරගම ඩ්‍රීම් වේ කන්සල්ටන්සි ආයතනයේට. ඉතින් ඔයත් නිව්සීලන්ඩ් ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. මොකද ඔයාට වැදගත් වෙන කරුණු කාරණා රසක් ගැන අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා. එහෙනම් අපි ඇතුළට ගිහලා බලමු දැන්. ඩ්‍රීම් වේ කන්සල්ටන්සි කියන්නේ මොන වගේ ආයතනයක්ද? ඔතෙන්දුජා ඩ්‍රීම් වේ කන්සල්ටන්සි කියන්නේ ප්‍රොෆෙෂනල් නිව්සීලන්ඩ් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසරි ෆර්ම් එකක්. එතකොට අපි ලංකාවේ අපේ බ්‍රාන්ච් එකක් තියෙනවා. දැන් මේ අපි ඉන්නේ ලංකාවේ බ්‍රාන්ච් එකේ. ඒ වගේම අපි ඕක්ලන්ඩ් වලත් අපි බේස් වෙලා ඉන්නවා. එතකොට අපේ ලංකාවේ බ්‍රාන්ච් එකෙන් අපි මේන්ලිම ප්‍රොසෙස් කරන්නේ නිව්සීලන්ඩ් ස්ටුඩන්ට් වීසා. එතකොට මේ ලංකාවේ බ්‍රාන්ච් එකේ කැමති කෙනෙක්ට විසිට් කරන්න පුළුවන්. ඒ විදිහට අපි මේ බ්‍රාන්ච් එක තුලින් අපි සම්පූර්ණ නිව්සීලන්ඩ් ස්ටුඩන්ට් වීසා තමයි ප්‍රොසෙස් කරන්නේ. ඊට අමතරව අපි නිව්සීලන්ඩ් වලින් නිව්සීලන්ඩ් ඉන්න අයගේ වර්ක් වීසා වෙන්න පුළුවන්, විසිටර් වීසා වෙන්න පුළුවන්, පාර්ට්නර්ෂිප් වීසා, රෙසිඩන්ස් වීසා වගේ ඒ අනිකුත් වීසා කැටගරීස් අපි ප්‍රොසෙස් කරනවා. සහ අපි ලංකාවේ සහ නිව්සීලන්ඩ් කියන දෙකේම බේස් වෙලා ඉන්නවා. දැන් ඔබ තමයි මේ ආයතනයේ ප්‍රධානියා. ඊට අමතරව ඔබ ලයිසන්ස් නිව්සීලන්ඩ් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක් විදිහටත් වැඩ කරනවානේ. එතකොට දැන් මේ ඩ්‍රීම් වේ ආයතනයේටම ඇවිල්ලා ස්ටුඩන්ට් වීසා ප්‍රොසෙස් කරන කෙනෙක්ට ලැබෙන විශේෂ බෙනිෆිට් එක මොකක්ද තමන්ගේ ස්ටුඩන්ට් වීසා එකට? ඔව් දැන් ඔබ කිව්වා වගේ මේ මම ලයිසන්ස් නිව්සීලන්ඩ් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක්. ඒ කියන්නේ නිව්සීලන්ඩ් ඉමිග්‍රේෂන් එකෙන් සියලුම නිව්සීලන්ඩ් වීසා ප්‍රොසෙස් කරන්න අදාළ ලයිසන් එකක් මම අරගෙන තියෙනවා. එතකොට අපේ ආයතනයෙන් දෙන ගැරන්ටි එක තමයි අපේ ආයතනයෙන් ප්‍රොසෙස් කරන සියලුම ස්ටුඩන්ට් වීසා මම ලයිසන්ස් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක් විදිහට මගේ ඒ කියන්නේ චෙක් එක යටතේ තමයි අපි හැම වීසා එකක්ම ඇප්ලයි කරන්නේ. එතකොට දැන් ගොඩක් ආයතනවලදී ඒක ස්ටුඩන්ට් කෙනෙක්ට ලයිසන්ස් නිව්සීලන්ඩ් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක් චූස් කරන්න අමතර ගෙවීමක් කරන්න වෙනවා. හැබැයි අපේ ආයතනයෙන් එහෙම ස්ටුඩන්ට් වීසා එකක් ප්‍රොසෙස් කරන කිසිම ස්ටුඩන්ට් කෙනෙක්ට එහෙම අමතර ගෙවීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඒක අපිට දෙන්න පුළුවන් විශේෂ වාසියක් සහ ඒක ඇත්තටම ස්ටුඩන්ට් කෙනෙක්ට හම්බෙන අමතර ප්‍රතිලාභයක් කිසිම ගෙවීමක් ඒකට කරන්න වෙන්නේ නැති එක. හොඳයි. දැන් අපි හිතමුකෝ ස්ටුඩන්ට් වීසා ප්‍රොසෙස් එක කරලා අවසానයි. හැබැයි එතනින් එහාටත් තව ගොඩක් වැඩ කටයුතු තියෙනවානේ. එතකොට ඒ දේවල් වලට ස්ටුඩන්ට් කෙනෙක්ට ලැබෙන අත්දැකීම මොකක්ද ඩ්‍රීම් වේ එකේ? ඔව් මම අර මුලදීම කිව්වා වගේ අපි ලංකාවේ වගේම නිව්සීලන්ඩ් වලත් අපේ බ්‍රාන්ච් එකක් තියෙනවා. ඇත්තටම මම පදිංචිලා ඉන්නේ නිව්සීලන්ඩ් වල. එතකොට අපි ඇත්තටම ස්ටුඩන්ට් කෙනෙක්ට දෙන අයිඩියා එක පළවෙනිම දේ. ඒ කියන්නේ ස්ටුඩන්ට් වීසා එකට යන්න ඉන්න කෙනෙක්ට අපි ඉස්සල්ලාම දෙන අයිඩියා එක උනත් නිව්සීලන්ඩ් වල තියෙන රියල් සිටුේෂන් එක. කියන නිව්සීලන්ඩ් මොන වගේද කියලා අපිට අපි ඒ දැකලා තියෙන දේ සහ අපි අත්විඳලා තියෙන දේ තමයි අපි ළමයෙක්ට දෙන්නේ. ඊට අමතරව දැන් අපෙන් වීසා එකක් කරගෙන ළමයෙක් එහෙට ආවට පස්සේ අපිට දැන් අපි එහෙ ඉන්න නිසා අපිට ඇත්තටම අවශ්‍ය නම් එයාපෝට් පිකප් එකක් එහෙම නැත්නම් ඇකොමඩේෂන් එකක් arrange කරලා දෙන එකක් එහෙම නැත්නම් ආවට පස්සේ ඇත්තටම අලුතෙන්ම එන කෙනෙක්ට තමන්ගේම කවුරුත් නැත්නම් ගොඩාක් දේවල් තියෙනවා දැනගන්න කොහොමද බැංක් account එකක් ඕපන් මම කියන්නේ සමහර දේවල් පොඩි දේවල් ඇත්තටම ඒ වගේ පොඩි දෙයක් වුණත් තමන්ට කෙනෙක් නැති වුණොත් ඒ තමන්ගේ කෙනෙක් වගේ අපි ඉඳලා දෙන උදව්ව ගොඩක් වැදගත් ජොබ් එකකට රෙෆරන්ස් එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ගෙයක් ගන්න රෙෆරන්ස් එකක් වෙන්න පුළුවන් සහ ඇත්තටම මොනවා හරි අපේ කනෙක්ෂන්ස් වලින් ජොබ් ඔපචුනිටි එකක් හරි තිබුණොත් මම කියන්නේ පාර්ට් ටයිම් එකකට හරි අපෙන් යන ළමයෙක්ට තමයි අපේ අවස්ථාව දෙන්නේ. මොකද මම ඇතර ලොකු කාලයක් එහෙ ඉඳලා තියෙන නිසා සහ මමත් ආයතන ගානක වැඩ කරලා තියෙනවා මගේ වෙනම මේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකේ. ඉතින් ඒ වයින්ොත් අපිට හම්බෙන මොනවා හරි ළමයෙක්ට අපේ රෙෆරන්ස් එකක් හරි නැත්නම් ඒ හම්බෙන මොනවා හරි ජොබ් ඔපචුනිටි එකක් වෙන්න පුළුවන්. ඒවටත් අපි සපෝට් කරනවා. අපි එහෙම හැමෝටම කියන්නේ ජොබ් එකක් දෙනවා කියන එක. නමුත් අර මෙහෙ විතරක් බේස් වෙලා ඉන්න ඒජන්සි එකකට වඩා අපි ඇත්තටම ප්‍රොෆෙෂනල් මයිග්‍රේෂන් ඒජන්සි එකක් විදිහට තමයි නැත්නම් ප්‍රොෆෙෂනල් මයිග්‍රේෂන් ෆර්ම් එකක් විදිහට තමයි අපි වැඩ කරන්නේ. ඉතින් ළමයාව නිකන් ජස්ට් වීසා එකක් කරලා නිව්සීලන්ඩ් වලට යන්න කියන එකට වඩා දෙයක් අපේ ආයතනයෙන් ඔය කිව් විදිහට ලබා ගන්න පුළුවන්. මගේ ඊළඟ ප්‍රශ්නේ දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් ඩ්‍රීම් වේ එකෙන් කරන්නේ ස්ටුඩන්ට් වීසා විතරක්මද කියලා. එතනින් එහාට මොන වගේ වීසා කැටගරීස්ද මේ ආයතනය තුලින් සිද්ධ කරන්නේ? කලින් කිව්වා වගේ මම ලයිසන්ස් නිව්සීලන්ඩ් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක්. එතකොට ලයිසන්ස් නිව්සීලන්ඩ් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක්ට විතරයි අනිකුත් වීසා සඳහා ඉමිග්‍රේෂන් ඇඩ්වයිස් එකක් දෙන්න හෝ ප්‍රොසෙස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒක ස්ටුඩන්ට් කෙනෙක්ගේ පාර්ට්නර්ෂිප් වීසා එක පවා කරන්න පුළුවන් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක්ට විතරයි. ඉතින් එතකොට අපේ ආයතනයෙන් යන
ළමයෙක්ට අපි හිතමු දැන් ස්ටුඩන්ට් එකට නිව්සීලන්ත වලට ආවට පස්සේ එයාට ඊට පස්සේ අවශ්‍ය වෙනවා එයාගේ සමහරට පාර්ට්නර්ව ගෙන්න ගන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයා ඊට පස්සේ ජොබ් එකක් හොයාගෙන වර්ක් වීසා එකක් දාගන්න. සමහරට අම්මා තාත්තා හෙට ගෙන්න ගන්න විසිට් එකක් දාගන්න. ඊට පස්සේ එයා ජොබ් එකක් හම්බෙලා ස්ටේබල් වෙලා රෙසිඩන්සි ගන්න. ඒ තියෙන සියලුම වීසා කැටගරිස් අපේ ආයතනය තුලින්ම අපි කරනවා. එතකොට ඒකේ තියෙන විශේෂත්වය තමයි ඔයාට ඇත්තටම අපි වෙනම ලයිසන්ස් ඇඩ්වයිසර් කෙනෙක් හඳුන්වා දීමක් හෝ යාව වෙනම පාර්ටි එකකට අපි රිෆර් කරනවා වෙනුවට අපේ ආයතනය තුලින්ම මේ සියලුම වීසා කැටගරිස් වලට අපිට ඒ ළමයින්ට පහසුකම් සපයන්න පුළුවන්කම තියෙනවා.